හායි අනේ හායි හායි වෙල්කම් බෑක්. ඔයාලට හැමෝම හරිම ආදරෙන් මගේ YouTube channel එකට පිළිගන්න ඕන. මං අදත් ආවා අලුත් vlog එකක් අරගෙන. මම තාම ඉන්නේ කඩවත මේ vlog එක කරන දවස්වල. හැබැයි මම දැන් නම් ඉන්නේ ගෙදර ඇවිල්ලා. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. මේ දවස් ටිකේ මම දවස් 3ක vlog එකක් මේ සැරේ අරන් ආවේ. අද මමයි නංගි යනවා Havelock City Mall එකට. මේකට යන්න හේතුවක් තියෙනවා. ඒ හේතුව වලට කිව්වම ඔයාලා hina වෙයි. ඒකට හේතුව අද කඩවත අපි ඉන්න හරියට කරන්ට් එක නැහැ. හවස 5 වෙනකන්. ඉතින් මේ දවස්වල ඒ පැත්තේ හරිම රස්නේනේ. ඉතින් ඒක නිසා මේ කරන්ට් එක නැතුව ඉන්න හරි අමාරුයි. ඉතින් කලින් දවසේ තමා දැනගත්තේ කරන්ට් එක නැහැ කියලා. එදා මම හිතාගත්තා මම කොය හරි යනවා සැලෝන් එකකට ගිහිල්ලා දවසම හරි ඉන්නවා මොනවා හරි ට්‍රීට්මන්ට්ස් මොනවා හරි කර හරි එහෙම ඉන්නවා කියලා. කොහොම හරි අද නංගි ගෙදර ඉන්න දවසක් එයාට ක්ලාස් මුකුත් නැති නිසා අපි දෙන්න හිතුවා Havelock යන් කියලා. ඉතින් ඒ නිසා ඔන්න අපි ආවා Havelock එකට. මේකේ ඇවිදලා shopping කරලා කාලා බීලා ගෙදර යනවා කියලා අපි හිතුවා. ඇත්තටම shopping කරනවා කිව්වට ගොඩාක් shopping කරේ නෑ එහෙම. ඔය මොනවා හරි පොඩි දේවල් ටිකක් ගත්තා. අපිට හම්බුණා cool planet එකක්. මුලින්ම ගියා බලන්න ඒකට මොනවද තියෙන්නේ කියලා. ඒකෙන් ගත්තා අපේ තාත්තට ෂර්ට් එකක්. මොකද මම අවුරුද්දට අම්මටයි තාත්තටයි සමන ඇඳුම් අරන් දෙනවනේ අපි. ඉතින් මේ සැරේ අම්මට කලින්ම යවුවා අම්මට ඇඳුමක් අරගෙන තාත්තට ගන්න හම්බුනේ නැහැ. මොකද තාත්තට තිබ්බේ නැහැ මං ඒ ගන්න ගිය වෙලේ. ඉතින් ඒක නිසා මට අද ලස්සන ෂර්ට් එකක් හම්බුණා. ඉතින් මම ඒක ගත්තා. මට දැන්නේ මතක් වුණේ මම තාත්තට කලිසමක් කලින්ම යවුවා. මට ඇඳුම් සූට් එකක් අරන් දෙන්න ඕන වෙලා තිබ්බ. ඉතින් ෂර්ට් එකක් තිබුණ නිසා මෙතනින් අරගෙන ගෙනිහිල්ලා දුන්නා. හරි ඊට පස්සේ අපි ආවා කෑම කන්න. මට මේකේ මගේ කැමරා එකේ gimbal එක තාම හුරු නැහැ. ඉතින් ඒක නිසා මං එහෙට මෙහෙට කරනවා. ඔයාලට බලන් ඉන්න අමාරු වෙති. මගේ අද voice over එකේ වෙනසක් තියනවාද වෙනදට වඩා? මම first time මගේ tab එකෙන් මගේ vlog එකක් edit කරනවා. මම මීට කලින් කිසිම දවසක මගේ tab එකෙන් vlogs edit කරේ නැහැ. මගේ phone එකෙන් තමයි මම vlogs edit කරේ. ඉතින් මට හරිම ලේසි දැන් මේකෙන් edit කරන නිසා මේ මොකද මේකේ screen එකත් ලොකුයි. ඉතින් හරිම ලේසි. වෙනසක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වෙනස හොඳයිද නැද්ද කියලා. මම මේ vlog එක edit කරනකොට කල්පනා කරේ මම පුදුම විදිහට මගේ බෑග් එක අදින්නේ. මොකද මවකට කියන මගේ නයි මල්ල කියලා. මොකද මේ ඒක ඇතුලේ බඩු ගොඩක් තියෙනවා. පිටින් ලස්සනට පෙවුනට ඇතුළ අපායක් වගේ. ඒ තරම් හැඩි වෙලා. මොකද ඒක අර මේ සෙක්ෂන් නැහැ. ඉතින් ඔක්කොම ටික එකට දාන්න වෙන්නේ. ඉතින් ඒක නිසා ඒක ඇතුලේ හැඩි වෙනවා හැමතිස්සම. හරි. අපි දෙන්න බර්ගර් මීල්ස් දෙකක් ඕඩර් කරා. කාලා බලමු රසද කියලා. ඇත්තටම රසයි. හරි අපි ටිකක් shopping කරලා හැම දැන් යනවා ගෙදර. මම එනකොට ආවේ කැබ් එකක් දාගෙන යද්දි කැබ් එකක් දැම්ම ආවේ නැහැ. ඉතින් ඒක නිසා ටුක් එකක් දාලා බැලුවා. ටුක් එක ආවා. කැබ් එකක් දාලා ගොඩක් වෙලා අපි try කරා cancel කර එකක්වත් ගත්තේ නැහැ. ඉතින් ඒක නිසා ටුක් එකක් දාගෙන ආවා. හරි මේ vlog එකේ දෙවනි දවස අද මමයි අම්මයි නංගි යනවා එළියට ඒත් shopping කරන්න. අපි ආවේ තිලක් මේකකට. ඒක අර හෝම් ඩෙකෝස් තියනවානේ අම්මට ඕනේ කිව්වා ඒවා බලන්න යන්න. ඉතින් අපි ආවා මං ආවේ අම්මගේ තනියට. ඒ වුණාට තනියට ආවට මාත් ගත්ත මොනවා හරි.
මේ තියෙන අද මගේ අවුට්ෆිට් එක මම මේක මට එවපු පේජ් එක මගේ TikTok එකේ මෙන්ෂන් කරලා තියෙනවා. ඉතින් කවුරු හරි කැමති කෙනෙක් ඉන්නවා නම් TikTok එකේ බලන්න. හරි මම ගත්තා පිලෝ එකක්. මට මේ හැම එකක්ම හරියන්නේ නැහැ. මගේ බෙල්ලේ පොඩි අවුලක් තියෙනවා. හරිද? අවුලක් කියන්නේ මගේ මම ඉන්න පොසිෂන් එකට තමයි ඒක වෙන්නේ. බෙල්ල පිටිපස්ස රිදෙනවා වෙලාවකට. ඉතින් මගේ කොට්ටේ හරියන්නේ නැති වුණාමත් මට ඒක වෙනවා. ඉතින් ඒක නිසා මම ගත්තා කොට්ටයක්. ඒකටවත් හරියයිද බලන්න. බලමු නේද. මං අද තමයි ඒක ෆස්ට් ටයිම් පාවිච්චි කරන්නේ. මන් දන්නේ නැහැ හරියයිද නැද්ද කියලා. හරි. අද vlog එකේ 3 වෙනි දවස. අද මට වැඩ දවසක්. මොකද මම කොලැබොරේෂන් එකකට යනවා. ගෝල්ඩ් ෂොප් එකකට. ගෝල්ඩ් කිව්වේ ගෝල්ඩ් ප්ලේටඩ් ජුවලරි තියෙන ෂොප් එකකට. මං ඒ වගේ වීඩියෝස් දාන්නම් ඉස්සරහට. ඉතින් ඒ වැඩේට යනවා. මම ආවේ තාත්තයි නංගී එක්ක. නංගිත් ආවා මාත් එක්ක මට වීඩියෝස් ටික එහෙම ලස්සනට අරන් දෙන්න. ඉතින් එයා ලස්සනට මේ වැඩේ මට කරලා දුන්නා. මම සාමාන්‍යයෙන් කොළඹ වල මොනවා හරි ප්‍රොමෝෂන්ස් වැඩවලට යනකොට අයියාගේ තාත්තා එක්ක යන්නේ. සහ නංගිත් එනවා වීඩියෝස් මොනවා හරි ගන්න තියෙනවා නංගිත් එනවා මාත් එක්ක. මේ තියෙන මම අර කියපු ගෝල්ඩ් ප්ලේටඩ් ජුවලරි ෂොප් එක. මේකේ තියෙන හැම ජුවලරි එකක්ම ගෝල්ඩ් ප්ලේටඩ් ඒවා. මම දැක්ක ගොඩක් ක්‍රියේටර්ස්ලා මේකට කන්ටෙන්ට්ස් හදලා තියෙනවා. ඉතින් මේගොල්ලෝ මට කොලැබොරේෂන් එකකට කතා කරාම මම මේ ක්‍රියේටර්ස්ලාගේ වීඩියෝස් උත් බැලුවා. ඒ වීඩියෝස් වලට දාලා තියෙන කමෙන්ට්ස් උත් බැලුවා. එතකොට ගොඩක් කට්ටිය good reviews දීලා තියෙනවා. ඉතින් මාත් වැඩේ බාරගත්තා. මෙතන තියෙන ජුවලරිස් මාර ලස්සනයි. මම සාමාන්‍යයෙන් ගෝල්ඩ් වලට ඉස්සර ආස නැහැ. මම ඉයරින්ග්ස් දෙකක්වත් දාන්න ආස නැහැ. ඒ වුණාට දැන් ගෝල්ඩ් වලට මාර ආසයි. මාරම එලිගන්ස් ලුක් එකක් තියෙනවා ගෝල්ඩ් ජුවලරිස් දැම්මහම. මං මාර ආසයි ඒවට. මෙතන වැඩේට කොහොම හරි පැය දෙකක් වගේ මට මතක හැටියට පැය දෙකක් වගේ ගියා. මොකද මෙතන තියෙන මේගොල්ලන්ගේ අලුත් අයිටම්ස් පෙන්වන්න වුණා. එතකොට සමහර ජුවලරිස් මට වෙයා කරන්න වුණා. ඉතින් ඔක්කොමත් එක්ක පැය දෙකක් වගේ ගියා. මම තාම කන්ටෙන්ට් එක පබ්ලිෂ් කරලා නැහැ. ඉතින් පබ්ලිෂ් කරාම අනිවාර්යෙන් YouTube එකටත් දානවා. එතකොට ජුවලරි ෂොප් එකේ නම කියන්න. හරි. එතන මෙහා පැත්තේ කැරවන් ෆ්‍රෙෂ් එකක් තිබ්බා. මමයි නංගී උදේට කෑම කෑවේ නැහැ. ඉතින් අපි තුන්දෙනා මොනවා හරි කමු කියලා ආවා. උදේ කන්න ටයිම් එකක් තිබ්බේ නැහැ. මොකද ලෑස්ති වෙන්න වෙලා ගියා සෑහෙන්න. කොහොමත් මමයි නංගී කොහේ හරි ගමනක් යනවා නම් අපි දෙනා ලෑස්ති වෙන්නම පැය දෙකක් විතර වෙන් කරගන්නවා. අපි දෙන්නට කොහේ හරි කැමනක් අපිව එක්කන් යනවා නම් ගෙදර කට්ටියත් වේලාසනින් කියනවා ලෑස්ති වෙන්න කියලා. මොකද ඒගොල්ලොත් දන්නවා අපිට වෙලා යනවා කියලා. ඒක ඉතින් ගෑනු ළමයිගේ හැටිනේ. එක එක්කෙනා එක එක විදිහයි. හරි මම දැන් ආපහු බැලුවා මම ගත්ත වීඩියෝස් ටික හරිද කියලා හොඳට තියනවාද කියලා. වීඩියෝස් ඔක්කොම හොඳට තියෙනවා. තිබ්බ නැත්නම් ඉතින් කරන්න දෙයක් නැහැ. නෑ එහෙම වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මම මොකක් හරි කොලැබොරේෂන් එකකට මොකක් හරි එහෙම වීඩියෝ ක්ලිප්ස් ගන්නකොට එවෙලම චෙක් කරනවා හරිද කියලා. ඊට පස්සේ ආයෙමත් චෙක් කරනවා ආයෙමත් හරිද කියලා. මම සාමාන්‍යයෙන් ප්‍රොමෝෂන් වැඩක් හරි කොලැබොරේෂන් වැඩක් හරි බාරගත්තොත් ඒක මම තිතටම කරලා දෙනවා. හරියටම කරනවා. මොකද ඒගොල්ලෝ අපි ගැන විශ්වාසය තියලා අපිට වැඩක් බාර දෙන්නේ. එතකොට ඒක හරියටම කරන්න ඕනේ. හරි ඊට පස්සේ අපි ආවා කා එකක් බලන්න. මම අද කා එකක් ගන්නවලු. ඉතින් අන්රෙජිස්ටර් කා එකක්. මාතාවේ අපේ චූටි බබාට කා එකක් අරන් දෙන්න. එයාගේ බර්ත්ඩේ එක එනවා. ඉතින් මම අයියා හිතුවා එයාට කා එකක් අරන් දෙනවා කියලා. මම අර කලින් පෙන්නපු එක නෙමෙයි ගත්තේ වෙන එකක්. ඒක මේ vlog එකේ තියෙනවා ඉස්සරහට. මෙන්න මේක ගත්තේ. මේක සෙට් කරාට පස්සේ මීට වඩා ලස්සනයි. මම ඒක ඉස්සරහට පෙන්නන්න. ඒක පස්සේ මම ගත්තා බෑක් කවර් එකක්. මට පොඩි බෑක් කවර් පිස්සුවක් තියෙනවානේ. මෙන්න මේක ගත්තා. ඒක හරිම ලස්සනයි. ඒකේ අර ස්ටෝන්ස් එම අලවලා තියෙනවානේ. ඒක නිසා අමුතු රිච් ලුක් එකක් තියෙනවා ඒකේ. ඒ රිබත් උඩ තියෙනව නේද කෑම? අද්ද? රිබත් උඩ තියෙනවද? අපි එනකොට කතා වුණා කොරියන් කන්න යමු කියලා. ඉතින් අපි ගෙදර යන ගමන් ආවා කොරියන් රෙස්ටෝරන්ට් එකකට. මට මේකේ නම මතක නැහැ. කොහමද මේක කිරිබත්ගොඩ තියෙන්නේ. නම ඇති මේ ෂොප් එකේ කොහේ හරි.
ඇත්තට මම දන්නේ නැහැ මේ තැන ගැන අයියගේ තාත්තා තමයි කිව්වේ මෙහෙම තැනක් තියෙනවා එතනට යන් කියලා. ඉතින් අපි ආවා ඇවිල්ලත් මමගේ මල්ලා අදිනවා. මොනවා අදිනවද මන්ද මෙච්චර. හරි මගේ කැමරා එකේ ට්‍රයිපෝඩ් එක ගන්නෙ. මේ තියෙන නම Salt Bee Korean Kitchen. මේක තමයි ඒ රෙස්ටෝරන්ට් එක. ඉපක් කොහොමද 20ක් වෙනවා. ඒකට තුන්ම මයෝ වෙජිටබල් ලේක්ස් පැක්ට් ලයිනවා. ඒක. මෙන්න මේවා තමයි අපි ඕඩර් කළේ. මේ වගේ නම් මට මතක නැහැ. මම වචනෙන් කියන්නේ නැහැ කෑම වල රස කොහොමද කියලා. මගේ රියැක්ෂන් එකෙන් ඔයාලා හිතාගන්න. ඇත්තටම අපි කැමති දෙයක් කරනකොට කැමති කෑමක් හරි මොකක් හරි කැමති ඇඳුමක් කැමති මූවි එකක් මොකක් හරි එහෙම අපි කැමති දෙයක් කරනකොට ඒ දැනෙන ෆීලිං එක ඇත්තටම සල්ලි වලට ගන්න බෑ නේද? මට මේක කනකොටත් ඒ වගේ දැනුණා. මාරම රසයි ළමයි. පුදුම රසයි. ඉතින් මම මේ ටේස්ට් එක දැන් ගොඩක් කාලෙක ඉඳන් මිස් වෙලා තිබ්බේ. මම අන්තිම පාරට කොරියන් කෑවේ දැන් මාස 3කට වගේ නෑ මාස 2කට වගේ කලින්. කොහොම හරි හරිම රසයි. මම ඉස්සර හිතාගෙන හිටියා කවදා හරි දවසක කොරියාව යනවා කොරියන් කෑම කන්න විතරක් කියලා. මම ප්‍රාර්ථනා කරනවා මගේ චූටි කාලේ හීනේ හැබෑ වෙන්න කියලා. අද මම යනවා කඩවති ඉඳලා ගෙදර. ආපහු ගෙදර බලා පිටත් වෙනවා. මං ගෙදර අයට මගේ කැමරා එක පෙන්නුවා. මම එහි ඉන්නකොට ගත්ත ඉතින් ගෙදර අය අද තමයි ඒක දැක්කේ. මොකද තනලා එන්නේ? නෑ මට. හායි හායි තාත්තා ඉන්නවනේ. හායි අනේ හායි අනේ හායි kan nanti Umar Tata ini tata en tahu ya kat tiana me ame oga be ane me nam dari penan dulu Minu katte Minu katte Nikati Ika බලන්න එපා මේක බලන්න මේ තියන්න නම් ගන්න බෑ මුණ බලන්න නෑ දැන් ටික කමන්න ගලන්න අර මේ ගලවන්න නාම ඉන්න කැට දෙරු ගියේ නෑ නෑ යා පෙන්නුව මේක අද ඒක කළා ආවා කියන පාව් අර ගල චාර්ජ් වෙලා අර කොල වෙලා ඔව් නෝමල් එකේ අල බූන් එක කාදේ
මේක මොකද්ද කරන්නේ? ඒක පොඩ්ඩක් අල්ලපු දෙන්කෝ. හුස්ම පොත් ගත්තා. කළා. trời trời anh නැන්න නැන්න දුන්නේ නැන්නයි මාමයි මේ සුදු ඕකේ ලයිට් ඔන් කරද ඒ කාර් එකේ දැන් අය මන්ද අර ඉස්සර අහුවගෙන නගින්නේ මේ යා නගින්න ඉල්ලුවා. නැත්තම් නගින්නේ ඔය ඉතින් දැක්කමනේ ඒකයි එයා පුදුම ආසයි කායකට මම හිතුවේම නැහැ එච්චර ආස වෙයි කියලා මම මුලින් හිතුවේ එයා බය වෙයි කියලා. ඉතින් අපිට මාරම හැපි මොකද එයා ඒකට ආස වෙච්ච නිසා. හරි. ඔන්න ඉතින් අද vlog එකේ අවසානටම ඇවිල්ලා මං හිතුවා vlog එක මෙතනින් end කරොත් හොඳයි කියලා. මං එහෙනම් තව vlog එකකින් එන්නම් ඔයාලව බලන්න. මං එහෙනම් අතට ගිහිල්ලා එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.